හරි ඔන්න ඉතින් QR කෝඩ් එක ආයෙත් දැන් අපිට ඕන වෙලා තියෙනවා. දැන් QR එකට තමයි මේ දවස්වල මේ තෙල් ගහන්න පටන් ගත්තේ 2026 මාර්තු 15 වෙනිදා ඉඳන් දැන් QR එකට තමයි අපිට තෙල් දෙන්නේ ලංකාවේ ඒ වගේම මේ ලෝකේ ඇතුළත තියෙන කේස් එකකින් හින්දා. ඉතින් වැඩි කතා නැතුව දැන් මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ fuel pass QR එක හදාගන්නේ. ඔයාලට කලින් QR එකක් තිබ්බනම් ඒක හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරමු. තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් ඔයාලා තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell එකෙන් click කරන්න. එතකොට මේ වගේ tech සම්බන්ධ videos ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන්. හරි ගිය පාරත් ඔයා මේ වෙනකොට QR code එකක් සමහර වෙලට හදලා තිය වගේ වාහනේට ඔයාගේ කලින් තිබ්බ වාහනේ දැන් විකුණලා නම් අලුත් එකක් හදා ගන්න ඕනේ. කලින් වාහනේම තියෙනවා නම් කලින් phone number එකම තියෙනවා නම් ඔයාට කලින් QR එකම පාවිච්චි කරන්න පුළුවන්. අලුතෙන් හදන්න ඕනේ නැහැ. මම දැන් කියලා දෙන්නම් මුලින්ම මේ පරණ QR එක ගන්න කොහොමද කියලා. ඒකට මුලින්ම ඔයාලා යන්න ඕනේ Google එකට. මම මේ Chrome web browser එක open කරලා තියෙන්නේ. ඔයාලටත් ඔයාලා පාවිච්චි කරන web browser එකක් open කරගන්න පුළුවන්. ඊට පස්සේ fuelpass.gov.lk කියලා search කරන්න. fuelpass.gov.lk මෙහෙම කියලා search කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ fuel pass website එක open වෙයි. මෙතන තියෙනවා vehicle registration vehicle login කියලා. දැන් පරණ QR එකනේ අපි ගන්න යන්නේ. ඒක නිසා මෙතන vehicle login කියන එක click කරන්න. ඊට පස්සේ ඔයා කලින් QR එක හදලා තිබ්බ ෆෝන් නම්බර් එක ඔයාට මතක නම් මෙතන ෆෝන් නම්බර් එක ගහලා send OTP කියන click කරන්න. එතකොට ඔයාගේ නම්බර් එකට කෝඩ් එකක් එනවා. දැන් බලමු කොහොමද කරන්න කියලා. මම මෙතන මොබයිල් නම්බර් කියන එකට click කරලා මගේ කලින් ෆෝන් නම්බර් එක ගහනවා. ගහලා ඉවරලා මෙතන send OTP කියන එක මම click කරනවා. ඔයාට කලින් හදපු නම්බර් එක මතක නෑ වගේ නම් ඔයාට මතක නම්බර් එකක් ගහන්න. එතකොට කෝඩ් එකක් එනවා නම් හරි. නැත්තම් මේකේ වැටෙනවා රෙජිස්ටර් වෙලා නැහැ කියලා. දැන් අපර කිපයක් ගියාට පස්සේ මට උඩින් මැසේජ් එකක් එනවා. මෙන්න මැසේජ් එකක් ආවා 19 මගේ OTP කෝඩ් එක. මම දැන් මේ කෝඩ් එක මෙතන ගහලා login කියන බටන් එක ක්ලික් කරනවා. හරි මම කෝඩ් එක ගැහුවා. ඊට පස්සේ මෙතන login කියන එක ක්ලික් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයාගේ උඩින් වාහනේ නම්බරේ වැටෙනවා. ඊට පස්සේ මෙතන QR එක වැටෙනවා. ඔයාට පුළුවන් මෙතන download QR කියන එක ක්ලික් කරන්න. එතකොට මේ QR එක ඔයාගේ ෆෝන් එකට download වෙනවා. ඊට පස්සේ ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් නම් තියෙන්නේ ෆොටෝ එක ඕපන් කරගෙන ඔයා තෙල් ගහන තැනට පෙන්නන්න. ඒකට ස්කෑන් කරලා තෙල් ගහලා දෙයි. ඉතින් මේක යටින් වැටිලා තියෙන ඔයාගේ නම්බර එක. ඒ වගේම සතියට ලීටර් කීයක් ගහන්න පුළුවන්ද කියලා තියෙනවා. මේ මම රෙජිස්ටර් කරලා තියෙන බයික් එකක් තමයි. ඒකට ලීටර් 5යි පුළුවන්. ඉතින් බයික් වලට 5යි, කාර් වලට 15යි. ඔය වගේ ඔයාට ලිස්ට් එක බලා ගන්න පුළුවන්. දැන් මම මේකෙන් ලොග් අවුට් වෙන්නම්. ඉතින් ඔයාට පුළුවන් නම් මේ QR එක මේ ඔයාට ෆෝන් එක අතේ තියාගන්න බැයි නම් print out එකක් ගන්නත් පුළුවන්. මම දැන් මෙතන log out කියන එක click කරනවා. log out උනේ මම දැන් කියලා දෙන්නම් අලුත් වාහනයක් කොහොමද register කරන්න කියලා. අලුත් වාහනයක් register කරන්න මෙතන vehicle registration කියන එක click කරන්න. ඊට පස්සේ මේ වගේ menu එකක් එනවා. ඉක්මනට කියාගෙන යන්න ඔයාලට ඉක්මනට මේක හදාගන්න ඕනේ. මෙතන NIC number කියන තැන ඔයාගේ identity number එක type කරන්න. හරි ID number එක type කරලා ඊළඟට මෙතන NIC ද මොකක්ද කියලා තෝරන්න තියෙනවා. එතන ID එකනේ සාමාන්‍යයෙන් ඔයා දාන්නේ. ඒක නිසා ID එක දාන්න passport එකක් තියෙනවා නම් passport කියන එක click කරලා passport number එක දාන්න. ඊට පස්සේ මෙතන mobile number එක දාන්න තියෙනවා. මෙතන කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඔයාට වාහන දෙක තුනක් තියෙනවා නම් එක number එකකට එකක් විතරයි register කරන්න පුළුවන්. දැන් ඔයා දැන් මම අර කලින් මගේ bike එකනේ මේවා කරලා තිබ්බේ. දැන් මේ bike එකේ තියෙන phone number එක මෙතෙන්ට දාලා send OTP කියන එක click කරාට OTP කෝඩ් එකක් එන්නේ නැහැ. number already registered කියලා වැටෙනවා. ඒක නිසා ඔයාලට වාහන දෙක තුනක් තියෙනවා. ෆෝන් නම්බර් දෙක තුනක් පාවිච්චි කරලා මේක රෙජිස්ටර් වෙන්න වෙනවා. මම දැන් වෙන නම්බරයක් තමයි මෙතන දාන්නේ මගේ කාර් එක රෙජිස්ටර් කරන්න ඕන නිසා. හරි මම වෙන නම්බරයක් ටයිප් කරා. ඊට පස්සේ මෙතන send OTP කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ නම්බරයට කලින් වගේම කෝඩ් එකක් එයි. හරි මට normal message එකක් ආවා මේ විදිහට. දැන් මේ කෝඩ් එක අතන ගහලා verify කරන්න ඕනේ. OTP කෝඩ් එක ඔයා මෙන්න මෙතන ගහන්න ඕනේ. ගහලා මෙතන කොළ පාටින් verify කියලා බටන් එකක් තියෙන ඒක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙතන පාතින් වෙන්න OTP verified OTP sent කියලා. ඊට පස්සේ මේක ටිකක් පාතර යන්න. ඊළඟට මෙතන ඔයාගේ first name එක last name එක address එක දාන්න ඕනේ. ඔයාගේ පළවෙනි නම අන්තිම නම ඒ වගේම ඔයාගේ ID card එකේ තියෙන address එක දාන්න ඕනේ. දාලා මෙතන next කියන එක click කරන්න. හරි මම ඒක type කරලා next කියන බටන් එක click කරා දැන්. ඊළඟට ඔයාගේ වාහනේ විස්තර ඇතුළත් කරන්න ඕනේ. මෙතන example එකක් දීලා තියෙනවා. English number එක දාන්න. මෙතන අංක ටික දාන්න. ඊට පස්සේ vehicle type කියලා තියෙනවා. එතෙන් click කරලා ඔයාගේ වාහනේ මොකක්ද කියලා තෝරන්න. කාර් එකක්ද, 3 wheeler එකක්ද මෙතන විස්තර ටික ඔක්කොම තියෙනවා. මම මෙතන කා කියලා තේරුවා. ඊළඟට chassis number එක මෙතන දාන්න ඕනේ. මෙතන example එකක් දීලා තියෙනවා chassis number එක මොකක්ද කියලා.
චැසි නම්බරේ ඔයාට මතක නැත්තම් ඔයාගේ වාහනේ පොත අතට ගන්න. පොත අතට අරන් දකුණු පැත්තේ උඩටම වෙන්න තියෙනවා නම්බර් 2 දාලා චැසියේ අංකය කියලා. එතන තියෙන චැසි නම්බර එක කැපිටල් ලෙටර්ස් වලින් මෙතන ටයිප් කරන්න. මෙතන එක්සැම්පල් එකක් දීලා තියෙනවා. කැපිටල් වලින් ඔයාට පුළුවන් එතන ටයිප් කරන්න චැසි නම්බර එක. හරි. චැසි නම්බරේ හරියට ටයිප් කරලා ඉවරලා වාහනේ පෙට්‍රල්ද ඩීසල්ද කියලා තෝරන්න. හරි. මෙතනින් ඔයාට ඒක තෝරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දෙනවා I agree to කියලා පොඩි චෙක් බොක්ස් එකක්. මේ ක්ලික් කරලා මේකට ටික් එකක් දාන්න. ඊට පස්සේ මෙතන රෙජිස්ටර් කියන බටන් එක ක්ලික් කරන්න දෙන්නේ. බැරි වෙලාවත් ඔයාලට vehicle verification fail කියලා වැටුනොත් එහෙම බලන්න චැසි නම්බරේ හරියට ගහලා තියෙනවද කියලා. චැසි නම්බරේ අකුරක් හරි වැරදුනොත් fail වෙන්න පුළුවන්. ඒක නිසා ඒක හරියට edit කරලා ආපහු රෙජිස්ටර් කරන්න. මේ විදිහට පුළුවන් ඔයාගේ තියෙන වාහනේ fuel pass එකට රෙජිස්ටර් කරලා QR code එක generate කරගන්න. ඉතින් මොන හරි error එකක් වගේ එනවනම් මේ කට්ටියට කෝල් එකක් දීලා හොට්ලයින් කතා කරලා වැඩේ විසඳ ගන්න. මොකද පරණ වාහන වලට මේ වෙනකොට QR code හදපු වාහන මේ වෙනකොට විකුණලා වෙන කෙනෙක් ගාව ඇති. ඒ කට්ටියේ ෆෝන් නම්බර්ස් වලට තමයි කෝඩ් යන්නේ. ඒ නිසා මේ කට්ටියට හොට්ලයින් එකට කෝල් කරලා ඔයාලා මේ මොකක් හරි අවුලක් තිබ්බොත් ඒක විසඳ ගන්න එහෙම තමයි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා තව වෙනටත් දැනගන්න ෂෙයාර් කරන්න යන්න. මතක ඇතුව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ මතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනට මෙන්න මම Geek Bro SL YouTube channel එකේ දිල්ෂා. Geek Bro SL අපේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න, share කරන්න. Geek Bro SL අපේ YouTube channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳයි නම් like කරන්න, share කරන්න.